ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ කිසිම මුදලක් වැය කරන්නේ නැතුව 100%ක් නොමිලේම මෙන්න මේ විදිහේ AI වීඩියෝස් හදාගන්න විදියක් ගැන. ඉතින් අපිට මේ වගේ AI වීඩියෝස් හදන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ෆ්‍රී ඒ වගේ AI වීඩියෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකේ ඔයාගේ ෆේස් එක දාලා හදන විදිය කියලා දෙනවා වීඩියෝ එකක් AI වලින්. සහ ඉමේජ් එකක් කොහොමද ඒ වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරන්න කියලාත් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් පොඩ්ඩක් ඔත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. එහෙනම් ඊකට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා දැම්ම my channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. කිව්වනේ මේ වීඩියෝ හදන්න අපිට කිසි මුදලක් අය කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මේක 100%ක් නොමිලේම තමයි අපිට මේක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එක හදන්න කලින් අපි මම ඔයාලට ජෙනරේට් කරපු පුංචි වීඩියෝ එකක් මෙතනින් දාන්න. ඔයාලා ඒ ටික බලලා කොහොමද කියලා කියන්න. යාළුවනේ මම ජෙනරේට් කරපු වීඩියෝ එක දැක්කනේ. ඔයාලට මේ විදිහටම වීඩියෝ ජෙනරේට් කරලා ඔයාලට ලස්සනට වීඩියෝ එඩිට් කරගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු අද මොකද්ද මේකේ සයිට් එක කියලා. මේකේ සයිට් එක තමයි Hailuo AI කියන මෙන්න මේ සයිට් එක. මම මේ සයිට් එකේ link එක ඔයාලට පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලට ඕන ඒකෙන් තියන්නත් පුළුවන් නැත්නම් Hailuo AI කියලා Google එකේ සර්ච් කරලා යන්නත් පුළුවන්. ඔයාලා ෆෝන් එකකින් උනත් ඔයාලට මේකට යන්න පුළුවන්. කම්පියුටර් එකක් මාව අවශ්‍ය නැහැ. ඔන්න ෆෝන් එකකින් උනත් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. උඩින්ම මෙතනින් අපිට sign in කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම continue with Google, continue with Apple කියලා තියෙනවා. ඔයා continue with Google හරි Apple හරි දීලා ඔයාගේ email එකක් දීලා මේකට register වෙන්න. අනිත් යාළුවනේ මම සාර්ථකව මේකට log වුණා. log වුණාට පස්සේ ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් credit details කියලා මෙතන තියෙනවා point 1100ක්. ඒ point 1100න් තමයි අපි මේ වීඩියෝ හදන්න යන්නේ. මේ point 1100 ඉවරනාට පස්සේ ඔයා වෙන email එකක් දීලා register වෙලා තමයි ඔයා මේක ආයෙ වීඩියෝ හදන්න වෙන්නේ. මොකද මේක free දෙන එක තමයි මේ point 1100 කියන්නේ. ඔයාලට තව වීඩියෝ හදන්න ඕන නම් මේ point ඉවරනාට පස්සේ ඔයාට ආපහු මේක වෙන email එකක් දීලා හරි log වෙන්න වෙනවා. ඔයාලට එහෙම නැත්නම් ඔයාලට මේක buy කරන්න වෙනවා සල්ලි දීලා. එහෙම වුණොත් අපි ඔයාලට ටිකක් පොඩි ලොකු මුදලක් දීලා ඔයාලට මේක buy කරන්න වෙනවා. එතන subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අඩුම stand package එක තියෙන $107ක්. ඒක 1 year එකට තියෙන්නේ අවුරුද්දකට තියෙන්නේ. මෙතන pro එක තියෙනවා unlimited එක තියෙනවා. ඔයාලට මේක බලලා හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් අපිට upload අර ගොඩක් බටන් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු create video කොහොමද හදන්නේ කියලා. මම මෙතන create video කියන tab එකට යනවා. ඔන්න මෙතන තියෙන image to video, text to video, subject, reference කියලා බටන් එකක් තියෙනවා. මම මෙතනින් හදන්නේ image to video කියන එක තමයි මම මෙතනින් හදන්නේ. ඉතින් මෙතෙන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ෆොටෝ එක අප්ලෝඩ් කරගත්තා මේ මගේ ෆොටෝ එක මම ChatGPT වලින් Ghibli image එකක් ජෙනරේට් කරගත්ත එකක්. අන්න ඒකම තමයි මම මෙතෙන්ද යොදාගන්නේ. image එක කරගත්තට පස්සේ අපිට යටින් tab එකක් තියෙනවා අපිට ඕන දේ type කරන්න. මම මෙතනින් type කරනවා. මම ඉතින් මෙතනින් type කරගත්තා the silver play button
showing the audience කියලා. මේ silver play button එක audience එකට පෙන්වන විදිහට තමයි මම මෙතන type කරගත්තේ. ඔයාලා මෙතන ලොකුවට prompt ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් විදිහට සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ගහන්න මෙතන. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ button එක click කරන්න. මෙතන point 30ක් යනවා කියලා කියනවා මේක හදන්න. නම් මේක click කරපු ගමන් ඔයාලට මේක හදනවා බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. හරිද? ඔයා මේ වීඩියෝ එකක් දැක්කා කොහොමද මේ වීඩියෝ එක? ඒ වීඩියෝ එක හොඳටම තියෙනවා. ඔයාලත් මේ විදිහට හදාගන්න පුළුවන්. අපි දැන් බලමු text to video එක කොහොමද හදන්නේ කියලා. මෙතන තියෙනවා දෙවෙනි tab එක text to video කියලා. අන්න ඒකට ඔයා යන්න. එතනින් ගියාට පස්සේ ඔයාලා මෙතන type කරන්න එකක් තියෙනවා. මම මෙතන prompt එකක් ගහගත්තා. මම මේක ChatGPT වලින් ගත්තේ. මම මේකේ man කෙනෙක් car race එකක් කරනවා කියලා මේකේ තමයි තියෙන්නේ. මම එනවාට ඒකත් හදලා පෙන්නන්න. මම මෙතන click කරනකොට එතකොට ඒක හැදෙනවා බලා ගන්න පුළුවන්. prompt එකත් එක්ක හැදෙනවා. අපි එහෙනම් තුන්වෙනි tab එකට යමු. මොකක්ද ඒකේ තියෙන්නේ කියලා බලන්න. තුන්වෙනි tab එකේ තියෙන්නේ subject reference කියලා. මෙන්න මෙතන ඊට පස්සේ අපි මෙතන add reference characters කියලා තියෙනවා. මම ඊට පස්සේ අර character එකම මේකටත් යොදා ගන්නවා මගේ පළවෙනි එකට හදපු. ඊට පස්සේ මේක uploading වෙනවා. upload වුණාට පස්සේ මෙතන මේක confirm කරන්න ඕනේ. ඔන්න ඒක upload වුණා. එතකොට මෙතන අපේ face එක විතරයි detect වෙන්නේ. ඊට පස්සේ confirm කරලා මෙතනින් අපිට ඕන එක දාන්න පුළුවන්. මම ඉස්සෙල් එකට prompt එක දෙනවා. මොකද ඒකෙත් තියෙන්නේ car race එක කියන එක. ඒකෙත් කාර් එක ඇතුලෙන් කැමරා ෂොට් එකක් කියන විදිහට තමයි මම prompt එක හදලා තියෙන්නේ. ඒකට ඒකයි මේකයි සමානව ගැලපෙන හින්දා මම ඒක දෙනවා. ඔයාලත් මේ prompt එක පල්ලෙහා description එකෙන් ගන්න පුළුවන්. මම පල්ලෙහා description එකෙත් ඒක දාලා තියෙනවා. ඔයාලට එතනිනුත් ගන්න පුළුවන්. මේකට යන අපිට point 45ක්. එහෙනම් අපි මේක හදාගෙන බලමු. ඔන්න ඒකත් generating වෙනවා. මේක 145ක් complete වෙලා තියෙන කලින් එක. අපි දැන් මේක බලමු කොහොමද complete වෙන්නේ කියලා. මේක 152ක් ඉවරයි. දැන් ওই ටික තමයි මේකේ තියෙන්නේ. ඔයාලත් මේක හදලා බලන්න පුළුවන්. කලින් දකින්න ඇතිනේ මම අර ඉස්සෙල්ලා Word එකක් සම්බන්ධ වීඩියෝ ක්ලිප් එකක් පෙන්නුවා. ඒක විනාඩියක වගේ වීඩියෝ ක්ලිප් එකක්. ඔයාලට පේන්න ඇති මම ඒක background music දාලා හදලා තියෙනවා හොඳට. ඔයා එනවාට ඒක පොඩි අඩුපාඩු ටිකක් දකින්න ඇති. ඒක machine gun එකකින් fire වෙද්දි අනිත් එකේ man කෙනෙක් නැතුවම auto fire වෙනවා. අන්න ඒ වගේ පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හෙලිකොප්ටර් වුණත් ඔය අඩුපාඩු ටිකක් දකින්න ඇති. අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද AI වලින් ඒ කියන්නේ ඒක image එකක් තමයි අපි වීඩියෝ එකක් විදිහට convert කරගත්තේ. ඒතකොට ඔයගේ සුළු අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ දෙවැනි වීඩියෝ එක create වුණා. අපි එහෙනම් දැන් ඒක බලමු. ඔන්න යාළුවනේ ඉතින් මගේ දෙවැනි වීඩියෝ එක හදලා ඉවරයි. ඔන්න එහෙනම් මම දැන් ඒක play කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න තියෙන එක කොහොමද උනේ කියලා. ඔයාලා දකින්න ඇති ඒකේ අතුරිනුයි එළියනුයි කැමරා ෂොට් එකක් ඇවිල්ලා දෙනවා. මොකද මම prompt එකේ එහෙම එකක් type කරලා තිබ්බේ හින්දා. ඔයාලටත් ඒ විදිහට හදාගන්න පුළුවන්. ඔන්න අපි දෙවෙනි image එක generate වුණාට පස්සේ ඒක ගැන කතා කරමු. ඉතින් යාළුවනේ මගේ අනෙක් වීඩියෝ එකත් generate වෙලා ඉවරයි. ඔය ඉතින් මම ඔයාලට play කරලා පෙන්නන්නම් මේ වීඩියෝ එක. ඔයාලා දකින්න ඇති වීඩියෝ එක. වීඩියෝ එකේ පොඩි අවුලක් තියෙනවා. මගේ මූණ ඒ විදිහටම නැහැ. මූණ නිකන් කාටුන් ගතියට තමයි තියෙන්නේ. අනිත් ටික නම් හොඳයි. ඒ ඔයාලටත් මේ විදිහටම හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා මෙතන තියෙනවා regenerate download. අන්න ඒ විදිහට බටන් ගොඩක් තියෙනවා. ඔයාලට මෙතන තියෙන download බටන් එක උඩ ක්ලික් කරලා with watermark කියන එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයා බටන් එක උඩ ක්ලික් කරාම ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. නැත්නම් with watermark එක ක්ලික් කරාම watermark එකත් එක්කම ඩවුන්ලෝඩ් වෙනවා. බටන් එක උඩ ක්ලික් කරාත් watermark එක එක්ක තමයි යාළුවනේ ඩවුන්ලෝඩ් වෙන්නේ. ඔයා මෙතන pro version එක ගත්තොත් විතරයි watermark එක නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මොකද හිතෙන්නේ අද ගෙන වීඩියෝ එක ගැන? ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරලා යන්න. තවත් යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු.
මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.